මේ අහසේ පියාසර කරන්නේ පිටසක්වල යානයක්ද? එහෙමත් නැත්නම් අනාගතයෙන් ආපු තාක්ෂණයක්ද? මේ අමුතු ත්‍රිකෝණාකාර හැඩති වස්තුව රේඩාර් තිරවලට හසු නොවි ලොව ඕනෑම ආරක්ෂක පද්ධතියක් අතරින් රිංගා යන්නට පුළුවන්. මේ තමයි B2 ස්පිරිට්. නැත්නම් ලෝකයේ හඳුනන නමින් කිව්වොත් ස්ටෙල්ත් බෝම්බකරු. එක ගුවන් යානයක් හදන්න ඇමරිකානු ඩොලර් බිලියන 2ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් කෝටි 72000කට වඩා වැය වෙච්ච ලෝ මිල අධිකම ගුවන් යානයේ ඇදහිය නොහැකි කතාව අද අපි විශ්ව බිත්ති තුඩින් ඔයාලට අරගෙන එනවා. කොහොමද මේ යානය අදෘශ්‍යමාන වෙන්නේ? මොකක්ද මේකේ තියෙන බලය? අවසානයේ දක්වාම බලන්න. මේ අහසේ අභිරහස අපි හෙළි කරමු. මේ කතාව පටන් ගන්නේ 1970 දශකයේ ලෝකයේ බල කඳවුරු දෙකකට බෙදිලා තිබුණු සීතල යුද්ධ සමයේ සෝවියට් සංගමයේ ගුවන් ආරක්ෂක පද්ධති දිනෙන් දින දියුණු වෙද්දී ඇමරිකාවට ලොකු ප්‍රශ්නයක් මතුවුණා. සෝවියට් රේඩාර් වලට හසු නොවි ඔවුන්ගේ රට ඇතුළටම ගිහින් පහර දෙන්න පුරුවන් බෝම්බ හෙළන යානයක් අවශ්‍යයි කියලා ඔවුන් තේරුම් ගත්තා. මේ අභියෝගයට පිළිතුර විදිහට තමයි ඇඩ්වාන්ස්ඩ් ටෙක්නොලොජි බෝම්බ කියන අතිශය රහස්‍යගත ව්‍යාපෘතිය යටතේ B2 ස්පිරිට් යානය බිහි වෙන්නේ. නෝත්‍රොප් ග්‍රමන් කියන සමාගම තමයි මේ අභියෝගය බාරගත්තේ. ඔවුන්ගේ අරමුණ වුණේ ලෝකෙ මින් පෙර දැකලා නැති සම්පූර්ණයෙන්ම අලුත් ආකාරයේ ගුවන් යානයක් නිර්මාණය කරන එක. කොහොමද B2 යානයක් රේඩාර් වලින් හැංගෙන්නේ? මේකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පියාමන පියාපත්. එහෙමත් නැත්නම් ෆ්ලයිಯಿಂಗ್ වින් කියන මේ පුදුමාකාර හැඩය. සාමාන්‍ය ගුවන් යානයක වගේ වල්ගයක්වත් වෙනම බඳක්වත් මේකේ නැහැ. තියෙන්නේ එකම එක විශාල ත්‍රිකෝණාකාර පියාපතක් විතරයි. මේ නිසා රේඩාර් මධ්‍යස්ථානයකින් යවන රේඩාර් තරංග හරියට කැඩපතකින් වගේ ආපහු ඒ දිශාවටම පරාවර්තනය වෙන්නේ නැහැ. ඒව යානයේ හැඩය දිගේ ලිස්සලා ගිහින් වෙනත් දිශාවලට විසිරීලා යනවා. රේඩාර් මධ්‍යස්ථානයේ කිසිම සංඥාවක් ආපහු නොලැබෙන නිසා ඒ අහසේ කිසිම දෙයක් නැහැ කියලා තමයි ඔවුන් හිතන්නේ. දෙවනි සහ වැදගත්ම දේ තමයි මේ යානේ පාවිච්චි කරලා තියෙන විශේෂ රහස්‍ය රසායනික තීන්තාලේපනය. මේක හඳුන්වන්නේ රේඩාර් අවශෝෂක ද්‍රව්‍ය කියලා. යානයේ වැදෙන රේඩාර් තරංග මේ තීන්ත තට්ටුව ඇතුළේදී තාප ශක්තිය බවට පත් වෙලා උරා ගන්නවා. හරියට කළු පාට රෙද්දකින් ඉර එළිය උරා ගන්නවා වගේ. ඉතින් රේඩාර් තරංග ආපහු යන්න දෙයක් ඉතුරු වෙන්නෙම නැහැ. මේ විතරක් නෙමෙයි යානයේ එන්ජින් 4 පවා තියෙන්නේ පියාපත ඇතුළට වෙන්න හංගලා. ඒවයින් පිටවන උණුසුම් වාතය යානයෙන් පිටවෙන්න කලින් විශේෂ පද්ධතියකින් සීල් කරනවා. මේ නිසා පොළවේ ඉඳන් බලන අදෝරක්ත කැමරාවලටවත් මේ යානය හසු වෙන්නේ නැහැ. මේ අදෘශ්‍යමාන හැකියාව පිටුපස තියෙන්නේ මහා විනාශකාරී බලයක්. B2 යානයකට එකපාරක් ගුවන්ගත වුණාම කිලෝග්‍රෑම් 10,000ක් බරති බෝම්බ තොගයක් අරගෙන යන්න පුළුවන්. මේවා අතරට GPS තාක්ෂණයෙන් ඉලක්කයටම යන JDAM වැනි ස්මාර්ට් බෝම්බ වගේම මුළු නගරයක්ම විනාශ කරන්න පුළුවන් B61 සහ B83 වගේ නැස්ටික බෝම්බත් ඇතුළත්. එකපාරක් ඉන්ධන පුරවා ගත්තම කිලෝමීටර් 11000ක් නොනවත්වා පියාසර කරන්න පුළුවන්. ගුවනේදී නැවත ඉන්ධන පිරෙව්වොත් ඇමරිකාවේ මිසූරි වල තියෙන ගුවන් කඳවුරේ ඉඳන් ලෝකේ ඕනෑම තැනකට ගිහින් මෙහෙයුම අවසන් කරලා ආපහු වෙන්න මේ යානයට පුළුවන්. B2 යානයේ පළවෙනි වතාවට ලෝකයේ ඉදිරියේ Tamanගේ බලය පෙන්වන්නේ 1999 දී කොසෝවෝ යුද්ධයේදී. සර්බියානු ගුවන් ආරක්ෂක පද්ධතිවලට කිසිම හෝඩුවාවක් නොදී B2 යානා නොනවත්වා පැය 30ක් පියාසර කරලා ඉලක්ක වෙත සාර්ථකව පහර දුන්නා. ඊට පස්සේ ඇෆ්ගනිස්තානයේ සහ ඉරාකයේ මෙහියුම්වලදීත් ලිබියාවේ ගුවන් කලාපය පාලනය කරන්නත් B2 යානය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා. මේ හැම මෙහියුමකදීම එකදු B2 යානයක්වත් සතුරන්ට බිම හෙලන්නට බැරි වුණා. ඒත් මේ බලය ලැබෙන්නේ පුදුමාකාර මිලකට. මුලින් යාන 132ක් හදන්න සැලසුම් කළත් සීතල යුද්ධය අවසන් වීමත් එක්ක මේකේ අධික වියදම දරා ගන්න බැරි නිසා අවසානයේ හැදුවේ යාන 21ක් විතරයි. අද වෙනකොට එක යානයක් අනතුරකින් විනාශ වෙලා සේවයේ තියෙන යාන 20යි. මේ යානයක් නඩත්තු කරන එකත් ලේසි නෑ. අර රේඩාර් වලින් ආරක්ෂා කරන විශේෂ තීන්තාලේපනය දූවිල්ලෙන් වර්ෂාවෙන් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ නිසා B2 යානා නවත්වලා තියන්නේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කරපු විශේෂ ගුවන් ගබඩාවල. එක පැයක් මේ යානයක් පියාසර කරවන්න
පැය 50ක නඩත්තු කාලයක් අවශ්‍ය වෙනවා කියලා තමයි කියන්නේ. මේ දැවැන්ත යානය පාලනය කරන්නේ නියමුවන් දෙදෙනෙක් විතරයි. වම්පසින් ඉන්නේ මෙහෙයුම් අනදෙන නිලධාරියා, දකුණු පසින් ඉන්නේ නියමුවා. පැය 30ක් 40ක් වගේ දිගු මෙහෙයුම් වලදී මේ දෙදෙනා මාරුවෙන් මාරුවට යානය පාලනය කරන ගමන් නිදාගන්නෙත් කෑම කන්නෙත් මේ පුංචි නියමු කුටිය ඇතුළෙමයි. මේ සඳහා තෝරාගන්නේ ඇමරිකානු ගුවන් හමුදාවේ ඉන්න දක්ෂතම සහ පළපුරුදුම නියමුවන් විතරයි. B2 ස්පිරිට් කියන්නේ නිකම් බෝම්බ හෙලන ගුවන් යානයක් නෙමෙයි. ඒක මිනිස් ඉංජිනේරු කලාවේ සීමාවන් බිඳ දමපු ගුවන් තාක්ෂණීය විප්ලවයක් කරපු එක රටක යුද බලය අහස දක්වාම ගෙන ගිය සංකේතයක්. අදටත් නිර්මාණය කරලා දශක 3කට පස්සෙත් ලෝකයේ ඕනෑම ගුවන් ආරක්ෂක පද්ධතියකට B2 ස්පිරිට් කියන්නේ බියකරු සිහිනයක්. මේ වගේ තවත් වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. යාළුවන්කත් බලන්න share කරන්න. තවත් මේ වගේම ආශ්චර්යමත් කතාවකින් අපි නැවත හමු වෙමු.